අදත් මං ආවා ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් ස්නැක් එකක් අරගෙන. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. ඒකට ලුණු ගෙඩියක වගේ ප්‍රමාණය ලුණු එකතු කරගන්න. ඒකටම එකතු කරගන්න අම්මිරිස්, කරපිංචා, මිරිස් කුඩු, කහ කුඩු, ඊගාවට රස අනුව ලුණු කුඩු එකතු කරගන්න. ඔයාලට මේකටම තව කැරට් ලීක්ස් එකතු කරගන්න පුළුවන්. තව රස වැඩි කරගන්න මාළු, සැමන් වගේ එකතු කරගන්න පුළුවන්. මේ වගේ වතුර ටික ටික දාලා ඊගලම් කරගන්න ඕනේ. මේක තමයි හරි පදම. වතුර වැඩි කරගන්නත් එපා. මේ වගේ ගුලියක් වගේ එකට එකතු වෙනවා නම් ඒක තමයි හරි පදම. හරි, ඊගාවට භාජනයකට තෙල් ටිකක් දාලා මේ වගේ පැහැති අපිට මේකට පොඩ පොඩ එකතු කරන්න පුළුවන්. නියමිත ප්‍රමාණයක් නැහැ එකතු කරගන්න. මේ ගානට රන්වන් පාට වෙද්දී අපි තෙලෙන් මේක බා ගන්න ඕනේ. ඔයාලට පුළුවන් තේ වෙලාවට ලේසියෙන් පහසුවෙන් මේක හදාගන්න.